අද මේ අපි හවස් කාලේ ඉගෙන ගන්න දේශනාව මහා පදාන සූත්‍රය. මේ දේශනාවට අටුවාචාර්යන් වහන්සේලා කියන්නේ සූත්‍ර රාජයා කියලා. මේ දේශනාවට අටුවාචාර්යන් වහන්සේලා කියලා තියෙන්නේ සූත්‍ර රාජයා කියලා. ඉතාමත් දීර්ඝ දේශනාවක්. මේ තමයි තුන් ලෝකෙටම අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් සත්බුදුරජාණන් වහන්සේලාගේ විස්තර කියවුන දීර්ඝ දේශනාවක්. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙන එක වාසනාවක්. ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ මනරම් ප්‍රතිමා තැන්පත් මේ සොඳුරු සත්බුදු විහාරයේ සිට ඒ බුදුවරුන්ගේ විස්තර අහන්න ලැබෙන එක මහා වාසනාවක්. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කරේරි කුටියේ. කරේරි කුටිය කියන්නේ සවැත් නුවර ජේතවනාරාමේ ප්‍රධාන කුටි සංකීර්ණ කීපයක් තියෙනවා. එකක් තමයි ලුණුවරණා ගහ යට තියෙන කුටි සංකීර්ණය. මේ ලුණුවරණා ගහ යට තියෙන කුටි සංකීර්ණයට තමයි කරේරි කුටිය කියලා කියන්නේ. තව තියෙනවා කුටියක් කොහොඹ ගහ යට. ඒකද කියනවා කෝසම්බිය කුටිය කියලා. ඊළඟට තියෙනවා සලලගරේ කියලා. සල් ගහක් යට ඒකට තමයි අපි රාජකාරාමය කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය තියෙන කුටි සෙනසුන තියෙනවා. මේ කියන ස්ථාන අදටත් දඹදිව ගියයිට දැන් තප්පරේ ටික මතක් වෙන්නේ නැති සවැත් නුවර දිවුරංගෙරේ කුටි සෙනසුන් තියෙනවා. ඉතින් මේ කරේරි මණ්ඩල මාලකේ සංඝයා කතා වුණා පෙර ජීවිත ගැන. ඒ කියන්නේ වින්වතුනි පෙර ජීවිත දැකීමේ ඥානය බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිර අයටත් උපද්දව ගන්න පුළුවන්. එහෙම උපද්දව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පරිබාහිර අයට පෙර ජීවිත දැකීමේ ඥානය උපරිම ආයුරින් දියුණු කළොත් කල්ප 40යි බලන්න පුළුවන් නේ. කල්ප 41ක් බලන්න බෑ. කල්ප 40යි බලන්න පුළුවන් නේ. සංවන්ත විවර්ත කල්ප 40. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් පෙර ජීවිත බලන්න ගියොත් ඒ ශ්‍රාවකයාට පෙර ජීවිත ආපස්සට බලන්න පුළුවන් කල්ප ලක්ෂයක්. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට කල්ප බලන්න පුළුවන් ආපස්සට අසංකේයකුත් ලක්ෂයක්. තමන් විවරණ ගත්ත දවස් ඉඳලා බලන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලාට පෙර ජීවිත බලන්න පුළුවන් අසංකේය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක්. අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නිමක් නැහැ. මේ සත්බුදුරජාණන් වහන්සේලාට පෙර ජීවිත දැකීමේ ඥානෙ නිමක් නැහැ. මේ බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක් පෙර ජීවිත බලන්න ගියොත් අපි කියමු ඒ වගේ කෙනෙක් සංසාරේ කල්ප 5කට විතර කලින් අසඤ්ඤ ලෝකෙක ඉපදිලා ඉන්නවා කියලා. එයාට ඒක බලන්න ගියාම අසඤ්ඤ ලෝකෙ එතනින් එයාට පේන්නේ නැහැ. අරූප ලෝක. ඒතකොට එයා එතන පටලැවෙනවා. එක්කෝ එයා දෘෂ්ටියකට එනවා. මං කල්ප 5ක් ඉඳලා තමයි ඉපදීගෙන ඉන්නේ. ඊට කලින් හිටියේ නැහැ කියලා. බුද්ධ ශාසනයෙන් බාහිර අයගේ පෙර ජීවිත බැලීමේ ඥානය අර අන්ධයෝ පිරිසක් කනවැල අල්ලගෙන යනවා වගේ. ඉස්සරහින් ඉන්න කෙනා අතෑරපු ගමන් අනිත් අයට යන්නේ නමක් නැහැ. ඒ වගේ පෙර ජීවිත බලාගෙන ගිහිල්ලා අරූප ලෝකයක් වගේ ඉපදිලා හිටියොත් එතනින් එහාට ඌ අතරමං වෙනවා. විස්තර තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාටත් ඔක වෙනවා. අරූප ලෝකවල පේන්නේ නැතු යනවා. නමුත්
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සද්ධාවේ පිහිටලා ඉන්න නිසා අනවරාග වූ සංසාරේ ආරම්භක කෙලවරක් නැහැ කියන බුද්ධ වචනේ පිහිටලා ඒ ශ්‍රාවකයා මානසිකාර කරනවා මම මේ ජීවිතේ ඉඳද්දී කෝ රූප ලෝකයක අසඤ්ඤ ලෝකේ කියලා තව තව හිත දියුණු කරනකොට අසඤ්ඤ ලෝකෙට එන්න කලින් ජීවිතේ පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් පෙර ජීවිත බලන්න යනකොට පිළිවෙලට බලන්නේ කලින් ජීවිතේ කොතනද හිටියේ ඊළඟ ජීවිතේ කොතනද හිටියේ කියලා. එතකොට අද ජීවිත 10ක් බැලුවා නම් හිත භාවනාවට ඉඳගෙන මේ 10 ඉඳලා ඉතුරු ටික බලන්න පුළුවන්. හැබැයි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ශනිකව බලන්න පුළුවන්. ඒ වුණාට අපේ බුදුරජාණන් වහන්සේට තප්පරේට පෙර ජීවිත බලන්න පුළුවන්. ඒකේ සීමාවක් නැහැ. බ්‍රාහ්මණෙක් එක්ක කතා කර කර ඉද්දී ඒ බ්‍රාහ්මණයා විශාල ගහක් හරනවා කවුරුවත් වලීලාපු නැති තැනක තමන්ගේ දේහේ වලීලාන්න. බ්‍රාහ්මණය ඔබගේ නම මොකද්ද? ජානුශ්‍රෝණි. බ්‍රාහ්මණය ජානුශ්‍රෝණි කියන නමින්ම 14000 වතාවක් මෙතන ඔබගේ දේහේ වලේ දාලා තියෙනවා. ඒතර මේ කතා කරගෙන ඉන්න තප්පරේට ජීවිත කී කෝටියක් බැලුවද? බුදුරජාණන් වහන්සේගේ ඥානය ඒ වගේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිර කෙනෙක් පෙර ජීවිත බලන්න ගියොත් ඒක උපමාවකින් කියනවා නම් එයාගේ පෙර ජීවිත දැකීමේ ඥානය කනා මැදිරි එලියක් වගේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පෙර ජීවිත බැලුවොත් ඒක උපමාවකට ගත්තොත් පහන් එලියක් වගේ. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගේ පෙර ජීවිත දැකීමේ ඥානය ඕසදී තාරකාව වගේ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ පෙර ජීවිත දැකීමේ ඥානය සඳ මණ්ඩල වගේ. අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ ඥානය වලාකුළු නැති අහසේ සරත් කාලේ බබලන හිරු මණ්ඩල වගේ. වැහිච්ච තැන් නැහැ. ඕනතරම් බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට සංඝයා පෙර ජීවිත දැකීමේ ඥානය ගැන කරේරි මණ්ඩල මාලේ කතා කර කර සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය ශ්‍රවණේ මේ ආශාවදාලා. බුදුරජාණන් වහන්සේ කරේරි මණ්ඩල මාලයට වැඩම කොට වදාලා. පනවා ඇති බුද්ධාසනේ අසුන් ගත්තා. පින්වත් මහණෙනි මා එන්ට පෙර ආතුව කුමනෝ කතාවකින්ද වාසය කළේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපි කතා කර කර හිටියේ පෙර ජීවිත දැකීමේ ඥානය ගැන. මෙහෙමයි පෙර ජීවිත කියලා අපි පෙර ජීවිත දැකීමේ ඥානය ගැන කතා කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉච්ඡියාතනෝ තුම්මේ භික්ඛවේ පුබ්බේ නිවාස පටිසඤ්ඤුත්තං ධම්මින් කතං සෝතුන්ති. මේ පින්වත් භික්ෂූන් කැමතිද පෙර ජීවිතය ගැන කතා අහන්න? දැන් මේවා ගැනම කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේත් ඒක ගැනම දේශනා කරන්න අහනකොට අර භික්ෂුන් වහන්සේලා පස්වනම් ප්‍රීතියෙන් පිනා ගියා. ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ භාග්‍යවතුන් වහන්සේ මේත කාලයයි. සුගතයන් වහන්සේ මේත කාලයයි. පෙර ජීවිත ගැන භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතාව දේශනා කරන සේක්වා. මේ සංඝ පිරිස ඒ ශ්‍රවණය කරලා දරා ගන්නවා ඇති. එහෙනම් පින්වත් මහණෙනි මනාව ශ්‍රවණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත දැකීමේ ඥානය ගැන දහම් කතාව වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මීට කල්ප 91කට කලින් ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම විපස්සී බුදුරජාණන් වහන්සේ. ඒතර මේ සත්බුදුරජාණන් වහන්සේලාගේ මණ්ඩපයක් අද මේ ඉදි වුණා කියන්නේ මේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දැකීමේ නුවණ. පුබ්බේ නිවාසානුස්මති ඥානය බාහිරට භෞතික වශයෙන් පෙනෙන එක තැනක් තමයි මේ සත්බුදු විහාරය. ඒ බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත දකින නුවණින් වදාළේ කල්ප 91කට කලින් බුදු කෙනෙක් පහළ වුණා කියලා. පින්වත් මහණෙනි
මීට කල්ප 31කට කලින් සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. මීට කල්ප 31කට කලින් ඒ කල්පේම වෙස්සබෝ කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. පින්වත් මහණෙනි, කල්ප 30කට පස්සේ මේ මහා භද්‍ර කල්පේ උදා වුණා. මේ භද්‍ර කල්පෙට කියනවා සාර කල්පය කියලා. සොඳුරු කල්පය කියනවා. මේ කල්පේ මුලින්ම පහළ වුණා පින්වත් මහණෙනි කකුසන්ද කියලා බුදුරජාණන් වහන්සේ නම. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන මෙතකයි කියලා කියන්න බෑ ගත වුණ කාලේ. ඊට පස්සේ මේ කල්පේම පහළ වුණා කොණාගමන කියලා බුදුරජාණන් වහන්සේ නම. ඊළඟට පින්වත් මහණෙනි මේ කල්පේම තුන්වෙනිව පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. පින්වත් මහණෙනි දැන් ලෝකේ පහළ වෙලා සිටිනවා ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ මම පින්වත් මහණෙනි ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ඉපදුනේ රජ කුලේ. සිකී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ රජ කුලේ. ඊළඟට වෙස්සබ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ රජ කුලේ.